අවසාන ක්‍රීඩකයා හැටියට රුවන් චන්දනයි රනිල් චන්දනයි දෙපළ තමයි එකතු වෙලා ඉන්නේ. කණ්ඩායමේ ඉන්න පරිණතම එල්ල ක්‍රීඩකයෝ දෙන්නෙක්. දෙන්නම ජාතික සූර්යෝ බවට පරිවර්තනය වෙච්ච ක්‍රීඩකයෝ, ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයෝ බවට පරිවර්තනය වෙච්ච ක්‍රීඩකයෝ. අද මේ කණ්ඩායම සතුව 3 දෙනෙක් ඉන්නවා. ජාතික මහ ක්‍රීඩා උළෙලේ සූර්යෝ වෙච්ච. කෙසේ වෙතත් එල්ල ක්‍රීඩාව හැටි ඕක තමයි. වීරගාමිණී පිළ ජාතික සූරතා දෙකක් දිනනවා. එක කණු සූරතාවයක් දිනනවා. නමුත් ජාතික සූරයෙක් නම් දෙන්නේ නැහැ එල්ල සම්මේලනේ. ඌවා ගැන කතා කරලා වැඩකුත් නැහැ. නමුත් පිටියට එන ක්‍රීඩකයා තමයි රුවන් චන්දන. රුවන් චන්දන ක්‍රීඩා පිටියට එකතු වෙන ක්‍රීඩකයා. ධාවකයා ඉසාන් බාලසූරිය. මෙන්න පියාල්ගේ පන්දුවට රුවන් චන්දන හැරෙනවා පහරකට. පහරක් එල්ල කරනවා. වේගවත් පහරක් රුවන් චන්දනගේ පහර ක්‍රීඩා පිටියේ ඈතින් ඈතට යන්නේ රකින්නට හැකියාව ලැබෙන්නේ නැහැ. රුවන් චන්දනගේ පහර පන්දු රකින්න උත්සාහ කළා. ක්‍රීඩා පිටිය තුල රැක ගන්නට ඒකට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉසාර ටික ඉක්මනින් දාවන රේඛාව තුල එනවා. තවත් ලකුණක් බවට පරිවර්තනය වෙනවා. ක්‍රීඩා පිටිය තුල ඒ ලකුණ රුවන් චන්දන නමට. යලි සූදානම් වෙනවා රනිල් චන්දන සිල්වා. රනිල් චන්දන සිල්වා ක්‍රීඩා පිටිය තුල. දැන් රනිල්ට චන්දනට පුළුවන් නම් ඇයි මට බැරි? මේ දෙන්න ඒ කාලේ දම තිබුණේ ඔහම. ඒතරම් යාළුකම එහෙමයි. අභියෝගාත්මක ක්‍රීඩකයෝ දෙන්නෙක් රුවන් චන්දන රනිල් චන්දන. මිත්‍රත්වයේ එහෙමයි, ප්‍රබලත්වයේ එහෙමයි. එල්ල පිටිය තුල හිටපු අද්විතීය එල්ල ක්‍රීඩකයෝ දෙන්නේ. මෙන්න ක්‍රීඩා පිටියේ. ක්‍රීඩා පිටියේ කෙටි පන්දු පහරක්. තම පුසිල් සංජීව සම්බන්ධීකරණය පූල් හිටියා බෙදිරියස් මහින්දයි දාබර ක්‍රීඩාලවලදී නරඹන්නනේ හැකි විගස ඔබට තිබහ තිබෙනවා වතුර ටිකක් බොන්නට තේ ටිකක් බොන්නට